ප්‍රවිස් මේ කැලි කනෙක්ට් කරන්න කොහොමද? මේක ඉලෙක්ට්‍රොනික්ස් කනෙක්ට් ඉගෙන ගන්න ඕනේ. එහෙනම් අපි බලමු කොහොමද මේක ඉලෙක්ට්‍රොනික කොටස් ටික කනෙක්ට් කරන්න කියලා. අපි යමු වීඩියෝ එකට. හරි. අපි බලමු මේ වගේ මොඩල් එයාක්‍රාෆ්ට් එක තියෙන ඉලෙක්ට්‍රොනික කොටස් ටික කොහොම සම්බන්ධ කරන්න කියන එක. හරිද? එතන මේකදී ඕන පාර්ට්ස් ටික ඔයගොල්ලන් දන්නවනේ. දැන් බලමු මේව කොහොමද එකටයක් සෙට් කරන්න කියන එක. මතක තියාගන්න මොඩල් එයාක්‍රාෆ්ට් එක ප්‍රෝග්‍රෑම් කරන්න ඕනේ නැහැ. මොකද රිමෝට් එකේ එන සිග්නල් එක කෙලින්ම අපි ගන්න රිසීව් එකට අපි මැනුවලි තමයි මෙතනදී කන්ට්‍රෝල් කරන්නේ. මේකේ රිසීව් එක. දැන් මේ අලුත් රිසීව් එක මේ පරණ ට්‍රාන්ස්මීටර් එකට කනෙක්ට් කරලා නැහැ. ඒ කියන්නේ මෙයා ඔන් කරා කියලා මේකට පගිර දුන්නා කියලා මේ දෙන්න එකට කනෙක්ට් වෙන්නේ නැහැ. ඒතර ඒ හින්දා මේ රිසීව් එක ගන්නකොට ඔයගලන්ට හම්බ වෙනවා මේ බයින් කේබල් එක. මේකට අපි කියන බයින් කේබල් එක කියලා. ඒතර මම පෙන්නන්නම් කොහොමද කනෙක්ට් කරන්නේ කියලා. මේ තියෙන්නේ ESC එක. ඊට පස්සේ මෙතන තියෙනවා මෝට් එක. ලස්ලස් මෝට් එක. එතකොට ලස්ලස් මෝට් එක අරගන්න. අනිත් කැලේ ටික පස්සේ ඕන වෙන්නේ. මේක අරගෙන නිකන් මේ ESC එකේ තියෙන වයර්ස් තුනට මෙහෙම කනෙක්ට් කරගන්න. කනෙක්ට් කරාට පස්සේ මෙතනට සෙට් කරන්න ඕනේ බැටරි එකේ පවර් ලයින් එක. බැටරි එකේ පවර් ලයින් එක කනෙක්ට් කරන්න. ඊට පස්සේ ඔයාලට එනවා බීප් සවුන්ඩ් එක. දැන් මේ ස්කයිවෝකර් ESC එකේ නම් කනෙක්ෂන් එක දෙන්න ලයින් හතරක් තියෙනවා. මේකේ ලයින් එකයි මෙතන ලයින් තුනයි. මේ ලයින් එක නෙමෙයි ගන්න ඕනේ මේ ලයින් තුනක් තියෙන. මේකේ සුදු පාට කියලා කියන්නේ සිග්නල් එක. ඒ කියන්නේ මෙයා වැඩ කරන්න ඕනේ කොච්චර RPM එකෙන්ද කියලා තීරණය කරන්න එතනින්. කළු පාටයි රතු පාටයි කියන්නේ ප්ලස් මයිනස් එක. එතකොට ඔයාගේ රිසීව් එකේ channel 3 වලට මේ මෝටර් එක කනෙක්ට් කරන්න ඕනේ. එතන channel 3 වලට කනෙක්ට් කරද්දී මේක ගහලා දෙනවා. channel 1, channel 2, channel 3 කියලා ගහලා තියෙනවා මෙතන. එතකොට ඔයා 3 එකට කනෙක්ට් කරද්දී මේකේ බලන්න මේ සිග්නල් ලයින් එක සිග්නල් වයර් එක උඩට යටට එන්නේ කියලා. ඔන්න channel 3 වල සෙට් කරා. දැන් සෙට් කරාට කිසිම පවර් එකක් නැහැ නේ. කියන්නේ මම දනවලින වැරදි. ඒතර මම මේක උඩ පැත්තට දැන් සෙට් කරනවා. දැන් සෙට් කරාම මේක රතු පාට ලයිට් එක පත් වෙනවා. දැන් මම මෙතන ට්‍රාන්ස්මිටර් එක ඔන් කරනවා. ට්‍රාන්ස්මිටර් එක ඔන් කරා කියලා මෙයා කනෙක්ට් උන්නේ නැහැ. හේතුව තමයි මේක තාම නිවෙනින් පත් වෙනවා. මෙයයි තාම කනෙක්ට් කරලා නැහැ. බයින්ඩ් කරලා නැහැ. ඒතර බයින්ඩ් කේබල් එක අපි මේකේ ගහන්න ඕනේ මෙතන තියෙනවා BVCC කියලා. එතන මේ BVCC කියන එකට මෙන්න මේ බයින්ඩ් කේබල් එක ගන්න. බයින්ඩ් කේබල් එක ගහලා ආයි පාරක් බැටරි එක අන්ප්ලග් කරා ආයි ප්ලග් කරා. දැන් ප්ලග් කරාම ඔයාලට පේනවා මෙතන බ්ලින්ක් වෙන විදිය. මෙයා වේගෙන් බ්ලින්ක් වෙනවා. හරි දැන් ඔන්න මෙයා බයින්ඩ් මොඩ් එකේ ඉන්නේ. දැන් ඔයාලට පුළුවන් ට්‍රාන්ස්මිටර් එක ඔෆ් කරන්න. ඔෆ් කළා මේ ට්‍රාන්ස්මිටර් එකේ තියෙන විතර බයින්ඩ් ස්විච් එක. මේ ස්විච් එක ඔබාගෙන මෙයා ඔන් කරා. දැන් මෙයා මේ ඔන්න දැන් ඔන්න කනෙක්ට් වුණා. දැන් මෙයාට සිග්නල් එක ආවා. දැන් අපිට මෙයාගේ දැන් මේ සිග්නල් එක හරියට අරගෙන නැහැ. ඒ කියන්නේ මෙයා වැඩ කරන්නේ නැහැ හරියට. ඒ නිසා කරන්න ඕනේ මේක අන්ප්ලග් කරලා ටොටල් එක පල්ලෙහාටම දැම්මා. නැත්නම් ටොටල් එක උඩටම දාන්න. උඩටම දාලා ඉවරලා මේක ප්ලග් කරන්න. දැන් මම කරන්නේ මේ ESC එක කැලිබ්‍රේට් කරනවා. මෙයාට මැක්සිමම් මිනිමම් තේරුම් කරලා දෙන්න. දැන් ඔන්න ටොටල් එක පල්ලෙහාට දාන්න. මම මේ බයින්ඩ් කේබල් එක ගන්න නැතුව ආයෙ පාරක් ඔන් කරා. දැන් මේ ආයෙ බයින්ඩ් මොඩ් එකේ ඉන්නේ. මේක ගලවන්න. කරලා ආයෙ ඔෆ්. හලෝ. ඔන්න හරි. මොන වැඩ කරන්නේ? ටොටල් එක වැඩ කරනවා. මේ ESC එක සුපිරි. ඒ කියන්නේ මාර්ජර් රෙස්පොන්ඩ් කරනවා මේ. පොඩ්ඩක් දුන්නත් මෙයා එහෙම වැඩ කරන්නේ නැහැ මෙයාගේ අනිත් අර මුලින්ම ආපු version එක. හරිද? මනික මේ සවුන්ඩ් එක මේ. මේකේ මැනුවල් එකේ බලන්න ඕනේ මේ මොකද්ද මේ සවුන්ඩ් එක කියන්නේ. හරි. දැන් ඔය දැන් මම කරේ ට්‍රාන්ස්මිටර් එක බයින්ඩ් කරලා ඉවරලා මේ මෝටර් එක කනෙක්ට් කරපු එක. දැන් බලමු දැන් මේ 2 channel aircraft එකේ ඉතුරු ඒවා කනෙක්ට් කරන්නේ කොහොමද කියලා. මම ගාවන තියෙනවා සර්වර්ස් තුනක් ගන්නවා. සර්වර්ස් තුනකින් මම ඔයගලන්ට පෙන්නන්නේ 4 channel aircraft. ඒ කියන්නේ එලෙවේටර් එක දැන් මේකේ තියෙන්නේ 2 channel. රඩර් එකයි, මේකේ රඩර් එකයි
ඊට පස්සේ එලවේටර් එක විතරයි. 4 channel කියලා කියන්නේ ඒක electrons උත් තියෙනවා. මම දැන් නිකන් මේක සෙට් කරලා පෙන්නන්නම්. මේ servers 1 2 දැන් මම මෙයාව එකට සෙට් කරා මේ server එක. මේකේ arms එක සෙට් කරලා ඔයගොල්ලන්ට පේනවා මෙයා කොහොමද වෙනස් වෙන්නේ කියන එක. ඔන්න මේකට arm එක සෙට් කරා. මේක සෙට් කරන channel 2 වලට මේ channel 2 වලට සෙට් කරනවා. මෙයාටත් මම arm එක සෙට් කරනවා. මේක මම සෙට් කරනවා channel 3 වලට. හරි. මේ තියෙන්නේ මෙතන තියෙන channel 1 එක. මෙතන තියෙනවා channel 2 එක. sorry මේ තියෙන channel 4 එක. මේ තියෙන channel 1 එක 2 එක 3 එක ගියා මෝට් එකට මේ තියෙන්නේ 4 එක. දැන් බලන්න මේකෙන් තමයි throttle එක මේ පැත්තේ මේකෙන් ස්පීඩ් එක වැඩි කරනවා. ඒකම තියෙන දෙපැත්තට කරාම මෙන්න මේ channel 4 එක තමයි වැඩ කරන්නේ. channel 4 එක. ඊට පස්සේ channel 1 එකයි 2 එකයි සෙට් වෙන්නේ මේ gimbal එකට. මේ උඩට පල්ලෙහාට කරද්දී මේ යන්නේ එලවේටර් එක. එහෙනම් channel 2 එක සෙට් වෙන්නේ එලවේටර් එකට. මේ තියෙන්නේ දෙපැත්තට ගත්තොත් මෙයා ailerons. හරිද? එතකොට දැන් ඕගොල්ලන් 2 channel aircraft එකෙන් හදන මේක 2 channel එක. ඒතර මේකෙදි ඕන වෙන්නේ rudder එකයි elevator එකයි විතරයි. ඒතර ඒකෙදි rudder එක එන්න ඕනේ ගොඩක් මෙන්න මෙයාට. මොකද මේක අර 2 channel aircraft එකකින්ද මේක වැඩිපුර rudder කරොත් එහෙනම් මේක අනිත් පැත්ත ගහන්න පුළුවන්. ඒතර ඒක ඒ අනිත් පැත්ත කරනකොට මේ හරවනකොට throttle එකත් අඩු කරලා තමයි හරවන්න ඕනේ. ඒ නිසා මේ පැත්තට අපිට ඒක දාන්න පුළුවන්. ඒක ඔයාලා කැමති විදිය. ඔන්න ඔයාලට මේ පැත්තට දාන්න පුළුවන්. අපි හරි මේ පැත්තට දාමු. දැන් මේ පැත්තේ මම දානවා rudder එක. ඒ කියන්නේ channel 1 එක. එන්න මම මේක පොඩ්ඩක් ගලවලා මේක ඇතුලෙන් ගන්නවා channel 1 එකේ වයර් එක. මම channel 1 එකේ වයර් එක මම මෙතන සෙට් කරනවා. හොඳයි. channel 1 එක මම rudder එකට සෙට් කරනවා. දැන් මම මේක on කරාට පස්සේ මෙයා ඒ සෙන්ටර් වුණා. ඊට පස්සේ මම ආයි ගලවලා මේක ආයි ෆිட் කරනවා. මේක ගන්නට මැද්දේ තියලා ෆිட் කරනවා. දැන් බලන්න. මේකේ ස්ක්‍රූ එක දාන්න. හරි. දැන් මේක දෙපැත්තට කරද්දි මෙයා මේ රඩේ. මෙතෙන්ටම තමයි අපි දාන්නේ එලවේටර් එක. අනිත් එක. ඒ එලවේටර් එක සෙට් වෙන්නේ එලවේටර් එක සෙට් වෙන්නේ channel 2 වලට. මම මේක ගැලෙව්වා. මම channel 2 වලට ඒක සෙට් කරනවා. channel 2 එකට මම සෙට් කරනවා. 2 එකට සෙට් කරාට පස්සේ මොකද කරන්නේ? මේක ගැලෙව්වා. ආයි දැන් සෙන්ටර් ඇවිල්ලා තියෙන්නේ. සෙන්ටර් එකට තියලා ආයි මම සෙට් කරනවා. දැන් ඔන්න channel 2 එක. එතකොට බලන්න දෙකම එකපාර වැඩ කළ වෙනනම් ඔන්න අපි මේ channel aircraft එක කරා. දැන් 3D එක 4 channel වුණාට පස්සේ wing එකට එනවා මේ server එක. හරි. ඒක අපි ඉස්සරහට අද මේ ක්ලියර් එක. ඊට පස්සේ මෝට් එකෙන් තමයි මෝට් එක කන්ට්‍රෝල් කරන්න මෙතන. හරි. එතකොට අපි මේ ඔක්කොම ටික දැන් power pod එකට සෙට් කරන්න ඕනේ. මේක මෝටර් එක මෙතන සෙට් කරා. බැටරි එක යටින් ඇලෙව්වා. ඊට පස්සේ ESA ගුඩින් ගත්තා. පොඩි සෙට් එකක්. හරි. ඔන්න ඔය විදිහට තමයි මෝටර් එකක තියෙන ඉලෙක්ට්‍රොනික කොටස් ප්ලේන් එකකදී ඉලෙක්ට්‍රොනික කොටස් ටික සම්බන්ධ කරන්නේ. හරි. ඒක ප්‍රෝග්‍රෑම් කරලා කිසිම ප්‍රෝග්‍රෑම් කිරීමක් කරේ නැහැ. මේක කොහොමත් මේ අපි දෙන්නේ කරලා තියෙන්නේ මේ එන සිග්නල් එක ඩිරෙක්ට් කිරීම වෙන මේ රිසීවර් එකට අරන් තියෙනවා. හැබැයි ඩ්‍රෝන් එක අද ප්‍රෝග්‍රෑම් කරන්නේ. හරි. මේ තියෙන්නේ ලෝ වෝල්ටේජ් එලාම් එක. එකෙන් අපිට පුළුවන් වෝල්ටේජ් එක බලන්න. දැන් ෆුල් තියෙන්නේ 4.2 මේක මේ 2 සෙල් එකක්. හරි. එහෙනම් ඉස්සරහට අලුත් වීඩියෝ එකක්.